හෙලෝ ළමයි රසායන විද්‍යාවේ මූලික සංකල්පයක් වන විද්‍යුරණතාවය රටාවන් කිහිපයක් ඇසුරින් කෙටි කාලයකින් මතක තියාගන්න විදිහ බලමු. මේකෙදී ඔයාලා මම මේ රතු පෑනින් ලියන අගයන් ටික මතක තියාගත්තොත් ඉතාම කෙටි කාලයකින් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඔයාලට හයිඩ්‍රජන්ගේ අගය 2.1 කියලා මතක තියාගන්න වෙනවා. කොහොමත් කාන්ටය දිගේ පල්ලෙහාට යද්දී විද්‍යුරණතාවය අඩු වෙන නිසා මෙයාගේ 1.0ක් ලෙසත් මෙයාගේ අගය 0.9ක් ලෙසත් මතක තියාගෙන ඉනවා. මෙන්න මේ තුන් දෙනා සැලකුවොත් කවුද? උච්ච වායු උන්නන නිසා මෙයාලා විද්‍යුරණතාවයක් නැහැ, බන්ධන හදන්නේ නැති නිසා. ඊට පස්සේ මෙන්න මේ පේළිය සැලකුවොත් වැඩිවීම සිද්ධ වෙනවා ආවර්තයක් දිගේ වමේ සිට දකුණට 0.5 බැගින්. එතකොට මේ අන්තරය තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ 1.0 1.5 2.0 3.5 එතකොට මේ ආවර්තයේ දිගේ විතරණය සිද්ධ වෙන්නේ මෙතනින් පටන් ගන්නවා 0.3ක වෙනසකින් 1.2 තව පොඩි දෙයක් මම රතු පෑනෙල් ලියනවා මේකත් ගාලා මතක තියාගන්න ඕන. මෙන්න මෙතන ગેප් එක විතරක් 0.4ක් වෙනවා. මෙතන ගැප් එක 0.5ක් වෙනවා. මෙන්න මේ ටික ඔයාලා මතක තියාගත්තා නම් වැඩේ ගොඩ.